විස ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීමේ වැඩිවෙන කඩක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බව ඕසෙලියනු කණ්ඩායමේ හිටපු කඩුරොහිර කිඩකවන අඩම් ගිල්ක්‍රිස් මහතා අදහස් දක්වමෙන් කියලා තිබෙන ඉතින් ඔහු බික් බෑස් ලික් තරංගාවලිය විස්තර විචාරය දෙනගමන්තම මේ පිළිබඳ අදහස් පළ කළේ. ඉතින් ඔහු කියන විදිහට ශ්‍රී ලංකාව සතුව ඉතා දක්ෂ කණ්ඩායමක් සිටින අතර සත්කාරක වාසිය සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලොක කුසලානයේ ශූරතාවේ දිනාගැනීමේ වැඩි හැකියාවක් පවතින බව අදහස් දක්වමන් කියලා තිබෙන්නේ. ඊට අමතරව ඉන්දිය කණ්ඩායමට සහ පාකිස්තාන කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ දිනාගැනීමේ අවස්ථාවක් පවතින බවත් ඒ කණ්ඩායම් දෙකට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දක්ෂ ක්‍රීඩකයන් ඉන්න හින්දා බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාවි කියලා තමයි ඔහු කියලා තිබෙන්නේ. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ක්‍රීඩකයෙක් මේ ආකාරයට වර්තමානයේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉදිරියට අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද අපි සෑහෙන ක්‍රිකට් වලින් වැටිලා ඉන්නේ. ඉතින් අපිට සත්කාරක වාසිය සමග ඇත්තටම ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉදිරියට අපි බලාපොරොත්තු ශූරතාවේ ඉතින් 2014 2020 ලෝක කුසලාන ශූරතාවේ දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම. එතෙන් පටන් තාමත් අපිට ශූරතාවේ කෙසේ වෙතත් අවසන් පූර්ව වටයකටවත් යාමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් දසුම්සානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතනවා මෙවර ලෝක කුසලානේ ශූරතාවේ දිනා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අඩම් ගිල්ක්‍රිස් කරපු මේ ප්‍රකාශය පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? ඉතින් ඔයගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.